අතගස්සන්න පටන් අරගෙන මේ පැත්තෙන් ගිහින් දක්ෂිණාවෘත චෛත්‍ය රාජයන් වහන්සේ වටේ ගමන් කරලා අපි සුදුසු තැනක් තීන්දුව කර ගන්නවා හිරම්පස ටිකයි මේ මල් පොච්ච ටික තියන්න. ඒක තියලා ඉවර වෙච්ච ගමන්ම කවුරුත් එක දැන් මෙතන තමයි අපි ප්‍රධාන අර ගහලා තියෙන හඩ් එක. එතන ඉඳලාගෙන තමයි කාප කිවීම සියලු කටයුතු සිද්ධ කරන්නේ. ඒක නිසා එතනට ඇවිදින් චෛත්‍ය රාජයන් වහන්සේට පිටපාන්නේ නැතුව පුළුවන් විදිහට වැලිමලු ඕන හැටි ඉඩ තියෙනවානේ. මේ චෛත්‍යවල රාජයන් වහන්සේට පිටපාන්නේ නැතුව හාමුදුරුවෝ ඉන්න දැන් අනුශාසනායම කරන හාමුදුරුවෝ ඉන්නේ එතන ඒ පැත්තට පිටපාන්නේ නැතුව ගැළපෙන විදිහට කවුරුත් එක්ක ඉඳගෙන සූදානම් වෙමු. ඊගාවට තෙරුවන් ගිලම්පස පූජා කරලා තෙරුවන් අතෙන්ද කරෙන්න ඒකෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනා ඉතින් ඔක්කොටම තේපන් සංග්‍රහයක් කරන්න කියලා ඒ වෙලාවේ පූජා ඉවර වෙනකොටම වගේ. නමුත් අපිට කොහොමද දන්නේ ඒක අවසරයක් ගන්න පුළුවන් නැත්නම් මෙතන තේවතුරු දුන්නෙන් පස්සේ ප්‍රශ්නයක් වෙන නිසා. යම් විදියක එහෙම දුන්නොත් තේවතුරු ටික බොනවත් එක්කම ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙනවා. යම් විදියක අපිට මැදදී තේවතුරු දෙන්න බැරි වුණොත් එහෙම ධර්ම දේශනාව ඉවර වෙනවත් එක්කම අපිට අවසර ලැබෙන තැනක් ඇතුළේ කොතන හරි අර මේ ආබාධිත පාලම ගාව තේවතුරු ටික දෙන්නයි ලැහැත්ති කරලා තියෙන්නේ. ඒකෙන්ද කවුරක් හිස්සත් නිකයි යන්නේ නැතුව ඒ වෙලාවට තේවතුරු ටික බිල යන්නට ඒ වගේම දෙකට විතර අපි පහන් තියන සූදානම් කරගෙන දෙකට දෙකමාරට විතර සිසිල් පෑන් සංග්‍රහයක් ඉඳලා තියෙනවා. මොකද ඒ වෙලාව හොඳට වතුර තිබහා වෙලාව මේ පෑවිලත් වැඩි. ඒකෙන්ද අවශ්‍ය කෙනෙක් අපි කොතන හරි එකට යොදා ගන්න නැත්නම් එක තැනක නෙවෙයි එකක් කරන්නේ. තමයි නැත්නම් හිතුවර සිසිල් පෑන් දාන්සල කොහොමද කොතනද කරන්නේ? ඒක සාබාධි පාලකලා දෙන්නේ. ඔව්. හොඳයි. එහෙනම් අපි එකක් බලාපොරොත්තු වෙමු ආබාධිත ආබාධිත පාලම ගාවදී දෙකට දෙකමාරට සිසිල් පෑන් දාන්සල පවත්වනවා. මේ සිසිල් පෑන් ටික බිල විපාක සම්දිනවගෙන එතනින් එහාට තියෙන වැඩ කටයුතු ටික කරගමු. ඊගාට පූජාවෙන් අනතුරුව ධර්මදේශනාව පවත්වනවා. ධර්මදේශනාව පවත්වලා තමයි ඔක්කොටම පින් අනුමෝදන් කරලා 10 වගේ වෙයි. 10න් පස්සේ අපිට මෙතන ඉන්න දෙන්නේ නැහනේ. අන්තිමට අපිට ඉන්න පුළුවන් 10 වෙනකන් විතරයි. 10 වෙනකොට තමයි අන්තිම පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා පින්කමේ වැඩ කටයුතු නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ කියපු කරුණු ටික තව මේ පත්‍රිකා වැඩියෙන් ගහලත් ඇති. ඒ නඩවල වල බස් වලට එක එක හරි තියාගෙන නායකයෝ ඇතිනේ බස් වල ආපු නායකයෙක් මේ පත්‍රිකාවක් තියාගෙන තමන්ගේ පිරිස දැනුවත් කරලා කවුරුත් එක්ක එහෙම හේතුවක් නැතුව කරුණා කරලා નિયમિત වෙලාවල් වලට ඇවිදින් පින්කමට සහභාගී වෙන්න. එතකොට තමයි හොඳ ලස්සන පින්කමක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මේ පහන් පූජාවනේ මූලික කර්මන කරගෙන තියෙන වෙන කොහක් අයන්නේ නෙවෙයි. මම කියන්නේ වන්දනා කරන්න යන්න එපා කියලා. නමුත් අපි මූලික තැන දෙන්නට ඕන අපි බලාපොරොත්තු ආපු පින්කමක්. ඉතින් මෙන්න මේක කරුණු ටික මතක තියාගෙන කටයුතු කරමු. සියලු දෙනාටම රත්නත්‍රයේ පිහිටයි. සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාවෙන් අපේ වැඩ කටයුතු සාර්ථකව සිද්ධ කරගන්නට අපිට සත්‍ය ධෛර්යය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? තවම කටියන්නේ දිනවා.